ඉරිසියාව නැති වෙන්න හේතුව තමයි යම් කිසි කෙනෙකුට සැපක් ලැබෙන්නේ පිනේ විපාකයක් කියලා හිතන එක. අරයා ලස්සනට ඉන්නේ එයා සංසාරේ පින් කරලා. අරයා කඩවසන් එයා සංසාරේ පින් කරලා. එයාට හොඳ වාහන ගන්න එයා සංසාරේ පින් කරලා. තමන්ට හතුරෙක් හැදුනට පස්සේ හතුරා ගැන එයා හිතනවා උන් අපිට කෙනිහිරිකම් කරනවා උන්ටමයි හරියන්නේ. ඒතට එයා හිතන්නේ අපිට කෙනිහිරිකම් කරන නිසා එයාට හරියනවා කියලා. එහෙමද වෙන්නේ? එයා සංසාරේ පින් කරපු නිසා එයාට ගෙවල් දොරවල් යහන වාහන ලැබෙන්නේ. එයාගේ දරුවෝ ඉගෙන ගන්නේ හොඳ තැනකට යන්නේ. එයා අපිට කරන කෙනෙහිකම් එයාට සංසාරේ ලැබෙයි. නමුත් එයා හොඳින් ඉන්නේ එයා සංසාරේ පින් කරපු නිසා. පිනක විපාකයක් මිනිස්සෙක් හොඳින් ඉන්නේ දියුණු වෙන්නේ කියලා හිතනකොට ඉරිසියාව නැති වෙනවා. තමන්ට ලැබිලා තියෙන සම්පත තමන් සංසාරේ පින් කරපු නිසායි ලැබෙන්නේ. මේ භුක්ති විඳිනකොට පින ගෙවෙනවා මං තවත් පින් රැස් කරගන්න ඕන කියලා තමන්ට හොඳට කන්න බොන්න ලැබෙනවා නම් ඒව අන් අයට දෙන්න ඕන. අන් අයට දෙන්න ඕන. තමන්ට හොඳට ඇඳුම් පැළඳුම් ලැබෙනවා නම් අන් අයට දෙන්න ඕන. ඇයි තමන්ට ලැබෙන්නේ දුන්න නිසානේ. ඒ දුන්නා කියන ප්‍රතිපත්තිය මේ ජීවිතේත් පුරුදු කරන්න ඕනනේ. අන්න මසුරුකම නැති වෙනවා. අනුන්ට ඒවා ලැබෙන්නේ පිනේ විපාකයක් කියලා හිතපු ගමන් ඉරිසියාව නැති වෙනවා.